This is Channel 4 Breaking News. අයිබෝවන් දිත්වා සුලිකුණාටුව මේ වන විට ඡණ්ඩ මාරුතයක් ලෙස රට අභ්‍යන්තරයට කඩා වැදී තිබෙනවා. එහි බලපෑම රටේ සියලුම ප්‍රදේශවලට මේ මොහොතේ එල්ල වෙමින් පවතින මොහොතක්. ඊයේ දිනේදී බස්නාහිර පළාතට දැඩි බලපෑමක් මේ කාලගුණයෙන් එල්ල වුණේ නැහැ. නමුත් අද අලුයම සිට බස්නාහිර පළාතේ බොහෝ තැන්වලට මිලිමීටර 200 ඉක්ම වූ තද වැසි සමග බරපතල තත්ත්වයක් වාර්තා වෙනවා. ගස් කඩා වැටීම්, ඒ වගේම තමයි කැලණි ගඟ ආශ්‍රිතව අධි ගම් වතුර අවදානම් තත්ත්වයක් මේ වන විට නිවේදනය කර තිබෙනවා. කැලණි ගඟ ආශ්‍රිතව ජනතාවට ඉවත් වෙන්නට තමයි මේ වන විට දැනුම් දී තිබෙන්නේ. විශේෂයෙන්ම වැල්ලම්පිටිය ප්‍රදේශයේ කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ජනතාව මේ වන විට එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට උත්සාහ දරමින් තිබෙනවා. හැබැයි අපට ලැබෙන තොරතුරු කියන්නේ ජනතාවගේ පැත්තෙන් එයට නිසි සහයෝගයක් නොලැබෙන බවට තමයි මේ මොහොතේදී අපට වාර්තා වන්නේ. මේ වන විට කැලණි ගම් මිටියාවත දැඩි ගම් වතුර අවදානම් තත්ත්වයකට ගොදුරුව තිබෙන බවට තමයි වාර්තා වෙන්නේ. මේ වන විටත් කැලණි ගඟ අවට ඇතම් ප්‍රදේශ ජලයෙන් යටව ගොස් ඇති බවට වාර්තා වෙනවා. ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුල ඇහැලියගොඩ, නෝවුඩ්, යටියම්තොට, ගලිගමුව, ඒ වගේම රුවන්වැල්ල, බුලත් කොහොපිටිය, දෙහියෝවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කැලණිය, වත්තල සහ කොළඹ කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වලට අධි ගම් වතුර අවදානම් තත්ත්වයක් තිබෙන බවටයි වාර්තා වන්නේ. ඔබ මේ දකින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ දර්ශනයි. අද අලුයම වෙද්දී බස්නාහිර පළාතේ කාලගුණයේ ඉතාමත්ම විපරිත තත්ත්වයකට පත්ව තිබෙනවා. නොසිතූ කාලගුණයක් පසුගිය පැය කිහිපය තුළ නොතිබුණු කාලගුණික තත්ත්වයක් මේ වන විට බස්නාහිර පළාතට බලපෑම් එල්ල කරමින් පවතිනවා. සුලි කුණාටුව ඡණ්ඩ මාරුතයක් රට අභ්‍යන්තරයට කඩාවදිමින් පවතිනවා. විශේෂයෙන්ම කිව යුතු කාරණයක් තමයි අනිත් පැත්තෙන් විශාල සුළඟක් මේ මොහොතේ හමනවා. පැයට කිලෝමීටර 60ත් 80ත් අතර ප්‍රමාණයක පරාසයක සුළං තත්ත්වයක් සමස්ත දිවයිනටම මේ වන විට බලපෑම් එල්ල කරන බවට තමයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම මේ මොහොතේ අපට වාර්තා වන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ කැලණි ගම් මිටියාවතේ සිටින වැල්ලම්පිටියේ ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීම සඳහා බොහෝ උත්සාහයක් ගන්නට සිදුව තිබෙන බවටයි වාර්තා වන්නේ. ඉදිරි පැය කිහිපය තුළ කැලණි ගඟ අවට අධි ගම් වතුර අවදානම් තත්ත්වයක්, ගම් වතුර තත්ත්වයක් මේ වන විටත් සුළු ගම් වතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඉදිරි පැය කිහිපය තුළ අධි ගම් වතුර අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බවටයි කියන්නේ. මේ වන විටත් මහවැලි ගඟ ආශ්‍රිතව බොහෝ ප්‍රදේශ ජලයෙන් යටව තිබෙනවා. මහවැලි ගඟ ආශ්‍රිතව අධි ගම් වතුර අවදානම් තත්ත්වයක් මුලින්ම නිවේදනය කරා. මේ වන විට ගම් වතුර තත්ත්වය ඇතිව තිබෙනවා. වාසනාවකට මේ වන විට විශේෂයෙන්ම මහනුවර තත්ත්වය ඔබට කියන්නට ඕන. මේ වෙද්දී ගම්පොළ නගරයේ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව තිබෙනවා. දැන් මේ අයහපත් කාලගුණික තත්ත්වය සහ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මහවැලි ගඟ ආශ්‍රිතව ගම්පොළ නගරයේ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව තිබෙන බවට වාර්තා වෙනවා. ඒත් එක්කම මහනුවර ගලගෙදර මාර්ගය කුරුණෑගල හරහා මාවතකම හරහා වැටී තිබෙන කුරුණෑගල ගලගෙදර මාර්ගයේද මේ වන විට පස්කඳු කඩා වැටීමෙන් සුළු නායම් තත්ත්වයක් හේතුවෙන් එම මාර්ගයේද අවහිර වී තිබෙන බවටයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම කඩුගන්නාව හරහා වැටී ඇති කොළඹ මහනුවර මාර්ගය වසා දැමීමත් එක්ක මහනුවරට ළඟා වෙන්නට තිබ්බ එකම විකල්ප මාර්ගය උනේ ගලගෙදර හරහා යන මාර්ගයයි. දැන් ඒ මාර්ගයත් අවහිර වී තිබෙන බවට තමයි මේ මොහොතේ වාර්තා වන්නේ. ඊ타මත්ම බරපතලයි. විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට තමයි වැඩිම හානියක් මේ වන විට සිදුව තිබෙන්නේ. ඒත් එක්කම බදුල්ල දිස්ත්‍රික්කය, මහනුවර දිස්ත්‍රික්කය, මාතලේ දිස්ත්‍රික්කය, නුවරඑළිය දිස්ත්‍රික්කය මේ දිස්ත්‍රික්ක කීපයට ඊටාම බරපතල හානි මේ වන විට සිදුව තිබෙන බවට වාර්තා වෙනවා. ජීවිත හානි පිළිබඳව වාර්තා වුණත් ඒ සංඛ්‍යා දත්ත පිළිබඳව අපිට හරියටම තවමත් කියන්නට බෑ. සැලකිය යුතු ප්‍රමාණයක් 20 ගණනක් අතුරුදහන්ව තිබෙන බවට වාර්තා වෙනවා. තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. විශාල ප්‍රමාණයකට පූර්ණ නිවාස හානි සිදුව තිබෙනවා. විශාල ප්‍රමාණයකට අර්ධ නිවාස හානි සිදුව තිබෙනවා. යම් යම් සංඛ්‍යා දත්ත අපට ලැබුණත් ඒවල මේ මොහොතේ තියෙන තත්ත්වයක් එක්ක අපිට ඉදිරිපත් කිරීමට අපහසුයි. කොහොම වුණත් බරපතල තත්ත්වයක් රට අභ්‍යන්තරයට මේ වන විට එල්ල වෙමින් පවතින බවට තමයි වාර්තා වන්නේ. ඒත් එකම අකුරණ නගරය ඔබට මේ ඡායාරූප දකින්නේ මේ වීඩියෝ දර්ශන පෙළ දකින්නේ අකුරණ නගරයයි.
අකුරණ නගරයේද සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ නගරයයි ඔබ මේ දකින්නේ. සම්පූර්ණයෙන්ම මේ මොහොතේ ජලයෙන් යටව තිබෙන තත්ත්වයක් තමයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම ඉදිරි පැය කිහිපය තුල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවට යන විට විශේෂයෙන්ම බස්නාහිර පළාතට දැඩි අවදානම් තත්ත්වයක් තිබෙන බවට තමයි වාර්තා වන්නේ. කැලණි ගම් මිටියාවත ප්‍රදේශය. කැලණි ගම් මිටියාවත ප්‍රදේශයේ තත්ත්වය ඉතාමත්ම බරපතල බවට වාර්තා වෙනවා. ඒත් එක්කම දැදුරු ඔය අවට පහත් බිම් මේ වන විට ජලයෙන් යටව තිබෙනවා. ඇතැම් වාර්තා සඳහන් කරන්නේ මේ බලපෑම ඉදිරි හෝරාව දෙක තුල හලාවත නගරය දක්වා විහිදී යෑමට ඉඩකඩක් පවතින බවයි. එතරම් බරපතල ගම් වතුර අවදානමක්, ගම් වතුර තත්ත්වයක් අවදානමක් කියන්න බෑ. දැන් ගම් වතුර තත්ත්වයකට යටව තිබෙනවා මේ මොහොතේ දැදුරු ඔය ආශ්‍රිත ප්‍රදේශ. ඒත් එක්කම තමයි තවත් දිවයිනේ විශේෂයෙන්ම මැණික්ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශද මේ වන විට ජලයෙන් යට වෙමින් පවතිනවා. සුළු ගම් වතුර තත්ත්වයක් එම ප්‍රදේශවලටත් මේ වන විට තිබෙන බවටයි වාර්තා වන්නේ. තත්ත්වය ඉතාමත්ම බරපතලයි. මේ වන විට රට අභ්‍යන්තරයට සුළි කුණාටුව ඡණ්ඩ මාරුතයක් ලෙස කඩා පැමිණෙමින් පවතිනවා. දැන් පසුගිය පැය 72ක තුල මරණ 46ක් වාර්තා වෙන. හැබැයි මේ සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන්නට පුළුවන්. සමස්තයක් ලෙස මේ කාලගුණික තත්ත්වයේ හේතුවෙන් මරණ 56ක් තමයි වාර්තා වන්නේ. ඒත් එක්කම පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදහන්ව ඇති බවට කියනවා. ඒ වගේම තමයි රට තුල පවතින යහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් පවුල් 12313කට අයත් පුද්ගලයන් 43991ක් පීඩාවට පත්ව තිබෙනවා. නැවත මම ඔබට එම සංඛ්‍යාව කියනවා. පවතින තත්ත්වය තුල පවුල් 12313ක් අවතන්ව සිටිනවා. එම පවුල් වල සමාජිකයන් 43991 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බවටයි කියන්නේ. නිවාස 4කට පූර්ණ හානි සිදුව තිබෙන බවට කියනවා. හැබැයි මේවා වෙනස් විය හැකි, මීට වඩා වැඩි විය හැකි ලැබෙන තොරතුරු එහෙමයි කියන්නේ. ඒ වගේම අර්ධහානි නිවාස වලට 666කට සිදුව තිබෙනවා. මේ තත්ත්වයද වෙනස් විය හැකි. ඊ රාත්‍රියේ තත්ත්වය තාම හරියට ගණනය කරන්නට බෑ. රට අභ්‍යන්තරයට විශේෂයෙන්ම මධ්‍යම පළාතට මහනුවර දිස්ත්‍රික්කයට පසුගිය පැය කිහිපය තුල බරපතල හානි සිදුව තිබෙන බවට අපට වාර්තා වෙනවා. විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටයි මේ හානිය සිදුව තිබෙන්නේ. විශේෂයෙන්ම මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මහනුවර දිස්ත්‍රික්කයේ තත්ත්වය පිළිබඳව මාධ්‍ය හමුවක් ඊ රාත්‍රියේ පැවැත්වුවා. අපි මීට පෙර වැඩසටහනදී ඔබට සැලැස්සුවා දකින්නට. ඒ වගේම මහජන ආරක්ෂක ඇමතිවරයා නුවරඑළිය බදුල්ල ප්‍රදේශවලට මේ වන විට ගමන් කරමින් සිටිනවා. අපට තොරතුරු ලැබේවි. ඒ සියල්ලද අපි ඔබට සමීප කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් තත්ත්වය විශේෂයෙන්ම බස්නාහිර පළාතට දැඩි බලපෑමක් ඉදිරි පැය කිහිපය තුල එල්ලවීමේ තත්ත්වයක් තිබෙන බවටයි වාර්තා වන්නේ. ඒත් එක්කම දැන් දුම්රිය සම්බන්ධයෙන් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයේ සීමා කර ඇති බවටයි කියන්නේ. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පිරිස් සඳහා පමණක් දුම්රිය ධාවනය අද උදෑසන සිට සිදු කරන බවටයි කියන්නේ. කාර්යාල දුම්රිය ඒ කියන්නේ නෑ අද. අත්‍යවශ්‍ය සේවා විතරයි. රාජ්‍ය සේවයත් අද අත්‍යවශ්‍ය සේවා වලට සීමා වී තිබෙනවා. පවතින ආපදා තත්ත්වයේ යටතේ බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය ධාවනය වෙන අතර දුම්රිය කීපයක් අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන කාර්ය මණ්ඩල වෙනුවෙන් ගාල්ල හලාවත සිට කොළඹ දක්වා ධාවනය වන බවටයි දුම්රිය සාමාන්‍ය අධිකාරී රවින්ද්‍ර පද්මසිරි මහතා කියන්නේ. බස්නාහිර පළාත විතරයි දුම්රිය යන්නේ. අත්‍යවශ්‍ය සේවා සඳහා දුම්රිය ගාල්ල සහ හලාවත දක්වා දුම්රියක් යන බවට කියන. හැබැයි හලාවත ප්‍රදේශයේ දක්වා යද්දිත් ගාල්ල ප්‍රදේශයේ දක්වා යද්දිත් දුම්රිය මාර්ගත් පසුගිය පැය කිහිපය තුල ජලෙන් යටව තිබුණා. බලමු අපි තත්ත්වය කොහොම වේද කියන කාරණය. දැන් සුලිකුණාටුව දිට්වා සුලිකුණාටුව රට අභ්‍යන්තරයට කඩා වැදී තිබෙනවා. ඡණ්ඩ මාරුතයක් වී තිබෙනවා. රටේ ජනතාවට කියන්නේ අපි පරිස්සමෙන් ඉමු. බලමු. දැනට අපි සමුගන්නවා රන්දිස්ටින් channel 4 සමග. This is Channel 4 breaking news.